දකුණු පළාත් සමූපකාර සේවක කමිෂන් සභාව විනය පරීක්ෂණය අප්‍රමාදව නිම කිරීම සම්බන්ධයෙන් කාරක සභාවේ වගකීම හා කාර්යභාරය පරීක්ෂණ නිලධාරියාගේ වාර්තාව ලබා ගැනීමේ ප්‍රමාදය පරීක්ෂණය පවත්වා අවසන් වුවද විනය පරීක්ෂණ නිලධාරියාගේ වාර්තාව ඉදිරිපත් කිරීමට ප්‍රමාද කරන්නේ නම් එම ප්‍රමාද කාලය දෙකතු වන්නේ විනය පරීක්ෂණය සඳහා වෙන් කෙරුණු සමස්ත කාල පරිච්ඡේදයටය. එබැවින් නිශ්චිත දිනයක් ලබා දී වාර්තාව ගෙන්වා ගැනීමට සිහිපත් කර යැවීම තුළින් ප්‍රමාදය වළක්වා ගත යුතුය. ගෙවීම් විනය පරීක්ෂණ නිලධාරියාට පැමිණිල්ලේ නියෝජිතයාට සහ යතුරු ලේඛනය කරනු ලබන තැනැත්තාට කළ යුතු ගෙවීම් කොමිෂන් සභාව විසින් වරින් වර නිකුත් කරන චක්‍රලේඛවලට අනුකූලව කළ යුතුය. පැමිණිල්ලේ නියෝජිතයා අනවශ්‍ය ලෙස විනය පරීක්ෂණය දිගින් දිගටම ප්‍රමාද කරන අවස්ථාවක ඔහුට ගෙවීමට නියමිත මුදලින් යම් ප්‍රමාණයක් අඩු කර ගෙවීමට විනය පරීක්ෂණ වාර්තාවක් බාර දිය යුතුයයි දින නියම කර ඇති විටක සාධාරණ හේතුවක් නොමැතිව ප්‍රමාද කෙරේ නම් විනය පරීක්ෂකවරයාට ගෙවිය යුතු මුදලින් යම් මුදලක් අඩු කර ගැනීමටත් කාරක සභාවට හැකිය. එහෙත් එම අඩු කර ගැනීමේ ප්‍රමාණය ගෙවීමට ඇති මුදලින් 25% නොඉක්ම විය යුතුය. විනය නියෝග පැනවීම විනය පරීක්ෂණයකදී පරීක්ෂණ නිලධාරියා විසින් ඉදිරිපත් කරන ලබන ඕනෑම නිගමනයක් හෝ නිර්දේශයක් පිළිගැනීමට හෝ ප්‍රතික්ෂේප කිරීමට කාරක සභාවට පුළුවන්. එම නියෝගවලට එකඟ නොවන අවස්ථාවලදී එසේ එකඟ නොවීමට ඇති හේතු පිළිගත හැකි හා යුක්ති සහගත ආකාරයට කරුණු ඉදිරිපත් කරමින් විස්තර වාර්තාවක් පරීක්ෂණයේදී ඉදිරිපත් වී ඇති සාක්ෂි අනුසාරයෙන් සකස් කර එහි පිටපතක් විනය පරීක්ෂණ වාර්තාවට අමුණා තමන්ගේ තීරණය ලබා දිය යුතුය. ඉහතින් දක්වා ඇති විනය පරීක්ෂණ නිලධාරියාගේ නිගමන සමග එකඟ නොවීම යනුවෙන් පමණක් සඳහන් කර විනය නියෝග පැනවීමට තීරණය කළ යුතුය. විනය නියෝගයක් පනවන විට පහත සඳහන් කරුණු ඊට ඇතුළත් විය යුතුය. චෝදනා පත්‍රය මගින් නගා ඇති එක් චෝදනාවට ඔහු වැරදිකරුද නිවැරදිකරුද යන වග වැරදිකරු වී ඇති චෝදනාවල අංක සඳහන් කොට ඒ සම්බන්ධයෙන් පනවනු ලබන දඬුවම් චෝදනාවලින් චෝදිත සේවකයා නිදහස් කරන බවට තීරණය කරන්නේ නම් එම තීරණය වහාම චෝදිත සේවකයාට දන්වා යැවිය යුතුය. එසේම චෝදිත සේවකයාගේ වැඩ තහනම් කර තිබේ නම් නැවත සේවයේ පිහිටුවීමේ නියෝගය සහ වැඩ තහනම් කළ කාලයේ නොගෙවූ වැටුප් ගෙවන ලෙසට නියෝගයක්ද විනය නියෝගයේ ඇතුළත් විය යුතුය. නගා තිබූ චෝදනා සියල්ලටම හෝ චෝදනා කිහිපයකට හෝ එක් චෝදනාවකට හෝ වැරදිකරු බවට නිගමනය කරන අවස්ථාවක එක් චෝදනා සම්බන්ධයෙන් වෙන්වෙන්ව දඬුවම් පැනවීමට හෝ වරදකරු වී ඇති චෝදනා සියල්ල වෙනුවෙන් පොදු දඬුවමක් හෝ දඬුවම් කිහිපයක් හෝ පැනවිය හැකිය. දඬුවම සේවයෙන් පහ කිරීම නම් වැඩ තහනමට ලක් වූ දිනේ සිට දඬුවම ක්‍රියාත්මක කළ යුතුය. චෝදනා ඔප්පු වී ඇතත් සේවයෙන් පහ කිරීමක් නොකරන්නේ නම් ඔහු වහාම නැවත සේවයේ පිහිටුවීමේ නියෝගයක්ද වැඩ තහනම් කාලයේ නොගෙවූ වැටුප් පිළිබඳවද තීරණය කළ යුතුය. මෙම තීරණය දඬුවමේ කොටසක් වශයෙන්ද නියම කළ හැකිය. එසේම ඔප්පු වී ඇති වරදෙහි ස්වභාවය හා ඊට පැනවිය යුතු දඬුවම් කුමක්ද යන්න පිළිබඳව තුලනාත්මක කරුණු සලකා බලා දඬුවම් පැමිණවිය යුතුය.